ආයිබෝවන්. අද අපි කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක්ට ටිකක් සංකීර්ණයි කියලා හිතෙන ඒත් හරීම වටිනා දෙයක් ගැන. ඒ තමයි රජයේ රැකියා දැන්වීමක් හරියටම තේරුම් ගන්නේ කොහොමද කියන එක. මේක හරියට වචන ගොඩක් අතර හැංගිලා තියෙන වෘත්තීය අවස්ථාවක් අඳුනගන්න උදව්වක් වගේ. ඔව් බැලුබැලමට මේ වගේ දැන්වීමක් දැක්කම පුඩ්ඩෙක් විතර ඔළුව අවුල් වෙනා වගේ දැනෙන්න පුනවා. වචන ගොඩයි තොරතුරු පිරিলা. හැබැයි ඇත්තටම මේක තමන්ගේ අනාගතයට විවෘත වෙන්න දොරටුවක්. ඉතින් අපි මේ සංකීර්ණ දේ සරලව කඩලා බලමු. එහෙනම් ප්‍රශ්නේ තමයි මේ තොරතුරු ගොඩ අස්සින් අපිට වැදගත්ම දේ ඒ කියන්නේ අවස්ථාව හරියටම හොයාගන්නේ කොහොමද කියන එක. මේ විග්‍රහයෙන් අපි කරන්න යන්නේ දේ තමයි. හරි. මුලින්ම තේරුම් ගන්න ඕනම කාරණේ තමයි මේවා නිකම්මරිකන් රැකියා නෙවෙයි. මේවා ස්ථාවරත්වයක් තියෙන රාජ්‍යංශයේ වෘත්තීන්. ඒක ලොකු වෙනසක්. ඉතින් මෙන්න කාරණය. ජාතික තරුණ සේනාංගය තමයි මේ ඇබෑර්තු කැඳවල තියෙන්නේ. විශේෂත්වය තමයි ස්ථිරපත් වීම වගේම නිශ්චිත කාලයකට සීමා වුණු කොන්ට්‍රැක්ට් පදනමේ පත්වීමුත් මේ අතරේ තියෙනවා. හොඳයි. එහෙනම් බලමු මොනවද මේ කතා කරන විවෘත තනතුරු කියලා. මෙතන පැහැදිලිවම තනතුරු 4ක් තියෙනවා. සහකාර අධ්‍යක්ෂ පරිපාලන, ප්‍රසම්පාදන නිලධාරී සහ ගිණුම් නිලධාරී කියන තනතුරු තුනම ස්ථිරපත් වීම. ඒ කියන්නේ විශ්‍රාම යන කම්ම රැකියාව සුරක්ෂිතයි. අනිත් තනතුර, ඒ කියන්නේ ආචාර පෙළපාලි උපදේශක තනතුර කොන්ත්‍රාත් පදනම මත තමයි බඳවා ගැනීම කරන්නේ. හරි. දැන් තමයි අපි වැදගත්ම කොටසකට එන්නේ. ඒ කියන්නේ මේ තනතුරු වලට අයදුම් කරන්න අවශ්‍ය කරන සුදුසුකම් මොනවද කියලා හරියටම තේරුම් ගන්න එක. මෙතනදී අපි කාරණා දෙකක් පැහැදිලිව තේරුම් ගන්න ඕනේ බාහිර සහ අභ්‍යන්තර අයදුම්කරුවන්. බාහිර අයදුම්කරුවෙක් කියන්නේ ආයතනයෙන් පිටේ ඉඳන් අලුතින්ම අයදුම් කරන කෙනෙක්. අභ්‍යන්තර අයදුම්කරුවෙක් කියන්නේ දැනටමත් ඒ ආයතනයේ සේවය කරන කෙනෙක් උසස් වීමක් බලාපොරොත්තු වෙන අයදුම් කරන එක. දෙගොල්ලන්ටම අවශ්‍ය සුදුසුකම් එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. හොඳයි. තනතුර මොකක් වුණත් හැමෝටම පොදු සුදුසුකම් ටිකක් තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වීම, හොඳ ශාරීරික හා මානසික සෞඛ්‍ය තත්වයකින් ඉන්න එක සහ ලංකාවේ ඕනෑම තැනක සේවය කරන්න සූදානම් වීම. මේවා මූලිකම දේවල්. අපි අධ්‍යාපන සුදුසුකම් දිහා බැලුවොත් විශේෂයෙන්ම මේ නිලධාරී මට්ටමේ තනතුරු සඳහා සාමාන්‍යයෙන් උපාධියක් අවශ්‍ය වෙනවා. හැබැයි ඒක UGC ඒ කියන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් විශ්වවිද්‍යාලයකින් වෙන්න ඕන. ඉතින් මොකක්ද මේ UGC කියන්නේ? ඒ තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව. සරලවම කිව්වොත් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සහ උපාධි පාඨමාලාවල ප්‍රමිතිය තහවුරු කරන රජයේ ආයතනය තමයි මේ. ඒ නිසා Tamanගේ උපාධියේ UGC පිළිගත් එකක්ද කියලා තහවුරු කර ගැනීම හරිම වැදගත්. වයසත් තවත් තීරණාත්මක සාධකයක්. ආයතනයට අලුතින් එන කෙනෙක් නම් ඒ කියන්නේ බාහිර අයදුම්කරුවෙක් නම් වයස අවුරුදු 22ත් 45ක් අතර වෙන්න ඕන. හරි සුදුසුකම් ගැන කතා කළාට පස්සේ ගොඩක් දෙනෙක්ට දැනගන්න ඕනම දේ තමයි මේ තනතුරක් ලැබෙන ප්‍රතිලාභ මොනවද කියන එක. අපි ඒ ගැන බලමු. මේ බලන්න රුපියල් 1,68,940ක්. මේක තමයි උදාහරණයක් විදිහට සහකාර අධ්‍යක්ෂ තනතුරේ වැටුප් පරිමාණය ඉහළම මට්ටම. මේකෙන් මේ රැකියාවේ තියෙන ආකර්ෂණීය බව ගැන අදහසක් ගන්න පුරුවා. හැබැයි මතක තියාගන්න මේක එක තැන නතර වෙන ගාණක් නෙවෙයි. රජයේ වැටුප් පරිමාණයක් කියන්නේ ව්‍යුහගත ක්‍රමයක්. ඒ කියන්නේ සේවයට බැඳුනට පස්සේ නියමිත කාලවලදී ලැබෙන වැටුප් වර්ධක එක්ක මාසික වැටුප ක්‍රමානුකූලව ඉහළ යනවා. ස්ථිර පත්වීම් වල තියෙන තවත් ලොකු වාසියක් තමයි දිගු කාලීන මූල්‍ය සුරක්ෂිතභාවය. ඒ කියන්නේ තමන්ගේ වැටුපෙන් කොටසක් එක්ක ආයතනයේනුත් දායකත්වයක් එකතු වෙලා සේවක අර්ථසාධක අරමුදලට ඒ කියන්නේ EPF එකට සහ භාරකාර අරමුදලට ඒ කියන්නේ ETF එකට බැරවෙනවා. හොඳයි. දැන් අපි ඇවිල්ලා ඉන්නේ අවසාන ඒ වගේම වැදගත්ම අදියරට. ඒ තමයි මේ හැමදේම දැනගෙන අයදුම්පතක් සාර්ථකව යවන විදිය. මේක හරිම ලේසි. මේ පියවර ටික පිළිවෙලට කරගෙන යන්නයි තියෙන්නේ. මුලින්ම youthcourse.lk වෙබ් අඩවියට ගිහින් අයදුම්පත භාගත කරගන්න. ඊළඟට ඒක සම්පූර්ණ කරන්න. ඥාතින් නොවන නිර්දේශකින් දෙන්නෙක් විස්තරات ඕන වෙනවා. ඊට පස්සේ ලියුම් කවර එකට දාලා ඒකේ වම් පැත්තේ උඩින්ම Taman අයදුම් කරන තනතුරේ නම පැහැදිලිව ලියන්න. අන්තිමට નિયમિત දිනට කලින් ලියාපදිංචි තැපෑලෙන් යවන්න. මෙන්න මේක නම් හරිම වැදගත් දෙයක්. ලියුම් කවරේ උඩ හරියටම මෙහෙම ලියන්න ඕන. තිත්තින තැනට තමම් අයදුම් කරන තනතුරේ නම ලිව්වම හරි. මේක හරියට නොකළොත් අයදුම්පත අතරමං වෙන්න උනත් ඉඩ තියෙනවා. හරි. ඔක්කොම සම්පූර්ණ කරාට පස්සේ මේක යවන්න ඕන ලිපිනිය තමයි අධ්‍යක්ෂ ජාතික තරුණ සේනාංකයේ බත්තරමුල්ලා. මේ ලිපිනියට තමයි අයදුම්පත යොමු කරන්න ඕන.
ඉතින් මේ විදියට රජයේ දැන්වීමක් හරියට තේරුම් අරගෙන නිවැරදිව අයදුම් කළොත් මේකේ තමන්ගේ වෘත්තීය ජීවිතයේ අලුත් පිටුවක ආරම්භයක් වෙන්න හොඳට ඉඩ තියෙනවා නේද? අවස්ථාවන් තියෙන්නේ ඒවා හඳුනගෙන ඒවට ක්‍රියාත්මක වෙන අයටයි.